ලංකාව ප්‍රෞಢ ඉතිහාසයකට හිමිකම් කියන ඉතා ඉහළ ඉදිකිරීම් සහ නිර්මාණ රාශියක ශ්‍රී විභූතිය විදහාපාන සාඩම්බර දේශයක්. එම නිර්මාණ අතර වාරි කර්මාන්ත, වෙහෙර විහාර සහ ඉතා ඉහළ ගණයේ ඓතිහාසික කලා නිර්මාණ රාශියක් අපට හමු වෙනවා. අප එම නිර්මාණයන් පිළිබඳව මහත් ආඩම්බරයෙන් කතා කරමු. මක්නිසාදයක් එම නිර්මාණයන් නොයෙකුත් ස්වාභාවික විපත් සහ සතුරු උවදුරු හමුවේවද නිරුපද්‍රිතව මුළු මහත් ලොවටම අපගේ අද්විතීය නිර්මාණකරුවන් එම නිර්මාණයන් සඳහා යොදාගත් තාක්ෂණය හා ඒ සඳහා භාවිතා කළ අමුද්‍රව්‍ය ගැන මනාව කියාපාන බැවිනි. එදා අපේ මුතුන් මිත්තන් යොදාගත් එම විශිෂ්ට තාක්ෂණය සහ අමුද්‍රව්‍ය තවමත් අප ළඟ ආරක්ෂා වී තිබෙනවා. 25 වසරක් තරම් වූ ඉතිහාසයක සිමෙන්ති නිෂ්පාදනයේ නියුතු ප්‍රථම සහ එකම දේශීය සමාගම වූ ටෝකියෝ සිමෙන්ති සමාගම එලෙස ආරක්ෂා කර ගනිමින් තිබූ ඓතිහාසික ඉදිකිරීම් තාක්ෂණය ජාත්‍යන්තරය හා මුසු කරමින් දේශීය ආරක් ඉදිරියට ගෙන යාමේ පුරෝගාමී මෙහෙවර ඉටු කරන ලදී. රටක සංවර්ධනය මනින ප්‍රධාන සාධකයක් වන ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ අද්විතීය මෙහෙවරක් ඉටු කරන සමාගමක් ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම හුවා දැක්විය හැකිය. ලංකාවේ සෙන් ඇන්තනී සමාගම හා ජපානයේ මිට්සුයි මයිනිං සමාගම ඒකාබද්ධව 1982 දී ටෝකියෝ සිමෙන්ති සමාගම නම් වූ මෙම අභියෝගාත්මක ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුබ නිමිත්තක් ලෙස ආරම්භ කළ ටෝකියෝ සිමෙන්ති සමාගමේ නිර්මාතෘ දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මහතාගේ පුරෝගාමීත්වයෙන් මෙන්ම වර්තමාන කළමනාකරණ අධ්‍යක්ෂ ධුරය හොබවන එස්.ආර්. ඥානම් මහතාගේ නායකත්වය සහ නිවැරදි මඟ පෙන්වීම මේ තාක් ආ ගමන් මගට විශාල රුකුලක්ය. වසර 25ක් පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු අවශ්‍යතා සපුරමින් නවමු තාක්ෂණය සහ මුසු පරිසර හිතකාමී නිපැවුම් තුළින් ලෝකය හා විශ්වය ජය ගැනීමට ශ්‍රී ලාංකේය ජනතාවට අවශ්‍ය මංපෙත් හෙළි කර දීම අප සමාගමේ අරමුණයි. ටෝකියෝ සිමෙන්ති සමාගම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සුපිරි නිෂ්පාදන ඉදිරිපත් කළ ආයතනයක්. නිපොන් සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති. ටෝකියෝ සුපර් සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති. පෝට්ලන්ඩ් පොසොලානා සිමෙන්ති. මේසනරි සිමෙන්ති ඇතුළු ඔවුන්ගේ සෑම නිෂ්පාදනයක්ම එහි ඇති ගුණාත්මක බව නිසාම තත්ත්ව සහතික පවා හිමි කර ගැනීමට සමත් වුණා. ටෝකියෝ සුපර් මික්ස් පෙරසැකසුම් කොන්ක්‍රීට් මිශ්‍රණය එලෙස ප්‍රමිති සහතික ඉලත් සුපිරි නිෂ්පාදන පෙළක අලුත්ම නිපැවුමයි. එයින් නොනවති සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ නවතම නිම්වලලු පුළුල් කරමින් ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන සහ ගැටිය හැකි නවීන තාක්ෂණය හා මුසු නවමු නිෂ්පාදන පෙළක් ලාංකීය ජනතාවගේ දෝතට පත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට හැකි විය. ටෝකියෝ සුපර්බොන්ඩ් ස්ටෑන්ඩඩ් සෙට් ටයිල් මැලීම සහ ටෝකියෝ සුපර්බොන්ඩ් හයි පර්ෆෝමන්ස් ටයිල් මැලීම මෙම නිෂ්පාදන පෙළට එක් වූ නවතම සමාජිකයන් විය. සිමෙන්ති ආශ්‍රයෙන් නිෂ්පාදිත ටෝකියෝ සුපර්බොන්ඩ් ස්ටෑන්ඩඩ් සෙට් ටයිල් මැලීම යොදාගෙන සාමාන්‍ය ප්‍රමාණයේ සෙරමික්, පොසිලෙන්, ග්‍රැනයිට් ඇතුළු ඕනෑම වර්ගයක ටයිල් ඕනෑම ස්ථානයක පහසුවෙන් ඇල්ලීමට හැකිය. එසේම ටයිල් බිමක හෝ සිමෙන්ති පොළවක අලුතින් ටයිල් ඇල්ලීම සිදු කිරීමට අවශ්‍ය වූ විට මතුපිට කඩා ඉවත් නොකර ඒ මතම ටයිල් ඇලවීම සඳහා ටෝකියෝ සුපර්බොන්ඩ් හයි පර්ෆෝමන්ස් ටයිල් මැලීම වෙළඳපොළට හඳුන්වා දී ඇත. අඩි 2.2 වැනි විශාල පෝසිලෙන් ටයිල්, ග්‍රැනයිට් සහ ඕනෑම ටයිල් වර්ගයක් ඇලවීම සඳහා මෙම ටයිල් මැලීම භාවිතා කළ හැකිය.
පැකට්ටුවේ ඇති විස්තර පත්‍රිකාව හොඳින් කියවීමෙන් අනතුරුව මෙම ටයිල් මැලියම සාදා ගන්න ආකාරය බලමු. ප්‍රථමයෙන්ම භාජනයකට පිරිසිදු වතුර පරිමා 1.2ක් හෝ 1.4ක් දමන්න. දෙවනුව ඒට ටෝකියෝ සුපර් බොන්ඩ් පරිමා 3ක් එකතු කර සුමට මිශ්‍රණයක් ලැබෙනතුරු හොඳින් කලවම් කරන්න. බර අණුව මිශ්‍ර කරන්නේ නම් වතුර ලීටර 1.6ක් හෝ 1.8කට ටෝකියෝ සුපර් බොන්ඩ් කිලෝග්‍රෑම් 5ක් එක් කරන්න. ටයිල් මැලියම සෑදීමේදී වතුරට ටයිල් මැලියම එකතු කරනවා මිස ටයිල් මැලියමට වතුර එකතු කිරීම කිසිවිටකත් නොකළ යුතුයි. සාදාගත් තලපය පැය 2ක පමණ කාලයක් ගතවනතුරු පහසුවෙන් ටයිල් ඇලවීමට භාවිතා කළ හැකිය. පළමුවෙන්ම පොළොව මතු පිට හොඳින් පිරිසිදු කළ ටයිල් ඇල්ලීමට ඇති ප්‍රදේශයේ ටෝකියෝ සුපර් බොන්ඩ් ස්ටෑන්ඩඩ් සෙට් ටයිල් මැලියම මිලිමීටර 3 සිට මිලිමීටර 5ක ඝනකමට ආලේප කර දැටි හැන්දෙන් පීරන්න. විනාඩි 20ක කාලයක් පමණ ගත වුවද ඔබට පහසුවෙන් ටයිල් ඇල්ලීමට පුළුවන්. අනතුරුව එම මැලීම මත ටයිල් කැටේ තබා අතින් තද කර රබර් මිටියක් ආධාරයෙන් සෙමින් තට්ටු කරමින් අවශ්‍ය ආකාරයට සවි කර ගන්න. මේ ආකාරයෙන් ටෝකියෝ සුපර් බොන්ඩ් ස්ටෑන්ඩඩ් සෙට් ටයිල් මැලීම භාවිතයෙන් පොළව මතු පිට පහසුවෙන් හා ඉක්මනින්ම ටයිල් ඇල්ලීම සිදු කළ හැකියි. මෙම ටයිල් මැලියම කපරාදු කරන ලද බිත්තියක වගේම නොකරන ලද බිත්තියක ටයිල් ඇල්ලීමට උද පාවිච්චි කළ හැකියි. මෙම මැලියම ආධාරයෙන් විශාල ටයිල් කැටුවද බිත්තියක ඉහළ සිට පහළට කිසිදු ආධාරකයක් නොමැතිව ලිස්සා යාමකින් තොරව සවි කළ හැකියි. දැන් අපි ටෝකියෝ සුපර් බොන්ඩ් හයි පර්ෆෝමන්ස් ටයිල් මැලීම භාවිතා කර ටයිල් ඇතිරීම කරන ආකාරය සලකා බලමු. විශේෂයෙන් පැරණි ටයිල් බිමක අලුතින් ටයිල් ඇල්ලීමට අවශ්‍ය වූ විට පැරණි ටයිල් කඩා ඉවත් නොකර ටෝකියෝ සුපර් බොන්ඩ් හයි පර්ෆෝමන්ස් ටයිල් මැලීම භාවිතා කොට එම මතු පිටම ටයිල් ඇල්ලීම සිදු කළ හැකියි. පවතින ටයිල් මතු පිට අලුතින් ටයිල් ඇල්ලීමට පෙර හොඳින් පිරිසිදු කරගන්න. ඉන් අනතුරුව එම මතු පිට ටෝකියෝ සුපර් බොන්ඩ් හයි පර්ෆෝමන්ස් ටයිල් මැලීම ආලේප කර දැටි හැන්දෙන් පීඩා ටයිල් කැට තබා තද කර රබර් මිටියකින් සෙමින් තට්ටු කරන්න. මේ ආකාරයටම පරණ වූ මැදපු සිමෙන්ති පොළවකද සිමෙන්තිය කඩා ඉවත් නොකොට එම මතු පිට මතම ටයිල් ඇල්ලීම සිදු කළ හැකියි. ටයිල් කැඩීමට හෝ සිමෙන්ති කැඩීමට අමතර ශ්‍රමය වැය නොකර ඉතාමත්ම සරලව මේ ආකාරයට ටයිල් ඇල්ලීම සිදු කළ හැකි බැවින් පාරිභෝගිකයන් හට වැඩි ඵලදායීතාවක් මෙන්ම ආර්ථික වාසි රැසක්ද හිමි වේ. දැන් අපි මෙම ටයිල් මැලියම හා සාමාන්‍ය සිමෙන්ති භාවිතයෙන් ටයිල් අලවන අයුරු සසඳා බලමු. සාමාන්‍ය පොළවක සිමෙන්ති මිශ්‍රණය සහ ටෝකියෝ සුපර් බොන්ඩ් මිශ්‍රණය වෙන වෙනම තවරා විනාඩි 20ක කාලයකට පසු එකම වර්ගයේ ටයිල් දෙකක් අලවා බලමු. සිමෙන්ති මිශ්‍රණය යොදා ඇලවූ ටයිල් බදාමිය හා හොඳින් බැදී නොමැති නිසා පහසුවෙන් ගැලවී යයි. ටෝකියෝ සුපර් බොන්ඩ් මිශ්‍රණය යොදා ඇලවූ ටයිල් බදාමිය හා ශක්තිමත්ව බැඳී ඇති නිසා පහසුවෙන් ගැලවිය නොහැකි. මෙමගින් බොල් නොවූ ඉතාමත් හොඳ බැඳීම් ශක්තියකින් යුතු ටයිල් නිමාව ලබාගත හැකියි. සාමාන්‍ය සිමෙන්ති භාවිතා කොට ටයිල් ඇල්ලීමට වඩා ටෝකියෝ සුපර් බොන්ඩ් ටයිල් මැලියම් භාවිතා කොට ටයිල් ඇල්ලීමේදී වාසි රසක් හිමි වේ. සාමාන්‍ය සිමෙන්ති වලට වඩා සුපර් බොන්ඩ් ටයිල් මැලියම ඝනවීමට වැඩි කාලයක් ගන්නා බැවින් ටයිල් ඇලවීම පහසු කරයි. සුපර් බොන්ඩ් සුළු මැලියම් ප්‍රමාණයකින් වැඩි ටයිල් ප්‍රමාණයක් ඇලවිය හැකියි. සාමාන්‍ය සිමෙන්ති භාවිතයෙන් කල්ගත වීමේදී ඇලවූ ටයිල් බොල් විය හැකිවත් සුපර් බොන්ඩ් භාවිතයෙන් එසේ සිදු නොවේ.
සුපර් බොන්ඩ් භාවිතයෙන් විශාල ටයිල් කැටුවද බිත්තියක ඉහළ සිට පහළට කිසිදු ආධාරකයක් නොමැතිව ලිස්සා යාමකින් තොරව සවි කළ හැක. සුපර් බොන්ඩ් මැලියම් භාවිතයෙන් ටයිල් කැටේ සහ පොළව අතර ශක්තිමත් බැඳීමක් ඇතිවේ. සාමාන්‍ය සිමෙන්ති භාවිතයට වඩා සුපර් බොන්ඩ් ටයිල් මැලියම් භාවිතයෙන් ටයිල් ඇල්ලීම පහසු කරයි. නානකාම්බර වැනි නිතර ජලය රැඳී පවතින ස්ථානවල සිදුවන ජලකාන්දුව වළක්වාලන්නට භාවිතා කරන නොයෙකුත් නිෂ්පාදන ටෝකියෝ සුපර් බොන්ඩ් හයි පර්ෆෝමන්ස් ටයිල් මැලීම භාවිතා කිරීම නිසා අවශ්‍ය නොවේ. ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් අලුත් තාක්ෂණය යොදාගෙන නවතාවයෙන් නිපද වූ ටෝකියෝ සුපර් බොන්ඩ් ටයිල් මැලියම් මේ වන විට කිලෝග්‍රෑම් 25 සහ කිලෝග්‍රෑම් 5 මළු වලින් වෙළඳපොළට නිකුත් කොට ඇත. කිලෝග්‍රෑම් 25ක මල්ලකින් වර්ග මීටර 5.5ක පමණ ප්‍රමාණයක ටයිල් ඇතිරීම සිදු කළ හැකිය. මින් නොනැවති තාක්ෂණය සමග අලුත් වන ටෝකියෝ සිමෙන්ති සමාගම යුගයේ අවශ්‍යතාවය අනුව පාරිභෝගික ඔබ වෙත තවත් නොබෝ දිනකින් නව ආරක නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන සිටී. දේශීය ගුණ සුවඳ විහිදුවමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ දිනෙන් දින වපසරය පුළුල් කර ගනිමින් ඉදිරියට යන ටෝකියෝ සිමෙන්ති සමාගම වෙත ශ්‍රී ලාංකීය පාරිභෝගික ඔබ තැබූ විශ්වාසය එලෙසින්ම රැක ගැනීම අපගේ නිරන්තර උත්සාහයයි.